ලෝකයේ කාන්තාවන්ගෙන් විශාල ප්‍රතිශතයක් ලිංගික සම්බන්ධතාවයක් තුළදී පිරිමියට වගේම Tamanටත් සුරාන්තයක් වෙනවා කියලා දන්නේ නැහැ. ජීවිතේ කවදාවත් සුරාන්තයක්වත් නොවිඳපු ගැහණු ගණනක් අති විශාලයි. පිරිමින්ට වගේ එක ස්ථානයකට සීමා වෙන්නේ නැතුව ඇඟ පුරාම සුරාන්ත කලාප පිහිටන ගැහණු මේක ගැන නොදන්න එක නම් හරිම පුදුමයක්. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ගැහණු සුරාන්තය ගැන. දෙදෙනගේ ලිංගික සංසර්ගයේ අවසානයේ මුළු ඇඟම හිරු වැටිලා ඇඟ කිලිපොලා යන අමතනන්දනීය මොහොතක්. ගැහණියකට යති උතුම් තත්ත්වය පිරිමියා ලබා දිය යුතුයි. ඉතින් මේ පිළිබඳව නිවැරදි එකතු කරගත් වැදගත් කරුණු රාශියක් ඔයාලට අද අරගෙන ආවා. ජීවිතේ විඳින්න පුළුවන් මිහිරිතම මොහොත තම ස්වාමි පුරුෂයාත් එක්ක විඳ ගන්න වීඩියෝ එකත් එක්ක රැඳෙන්න. ඇත්තටම මොකද්ද මේ සුරාන්තය කියන්නේ? පිරිමි අය නම් ලිංගික සම්බන්ධතාවයක් හෝ සොයන් වින්දනයකට පස්සේ බොහොම පැහැදිලිව මුළු ඇඟම හිරු වැටෙන ඇස්පිය වෙලා හුස්ම වේගය වැඩි වෙලා මුළු ඇඟම තමන්ගේ පාලනයෙන් බැහැර වෙන මොහොතක් එක්ක ශුක්‍රාණු පිට කළා මේ සුරාන්තය ලබනවා අත්විඳිනවා. ඒ අනුව සුරාන්තය කියන්නේ ලිංගික සතුටේ උච්චතම අවස්ථාව. මේකට මූලික වෙන්නේ මොළය, ස්නායු, රුධිරවාහිනී පද්ධතිය, මාංශ පේශී, මොළයේ හෝමෝන යන ඔක්කොම එකතු වෙලා කරන සාමූහික ක්‍රියාවක් කිව්වොත් නිවැරදි. ඒ හින්දා සුරාන්තයක් වෙන මොහොතේ මුළු සිරුරම හරිම කාර්යබහුල තත්වයකට පත් වෙනවා. ඉතින් පිරිමින්ගේ සුරාන්තය හරි සුලභ වුණත් කාන්තාවන්ගේ සුරාන්තය එතරම් සුලභ නැහැ. පිරිමියෙකුට වගේම ගැහණියක් සුරාන්තයේදී සියුම්ව නිරීක්ෂණය කළොත් බාහිර වෙනස්කම් රාශියක් පෙන්වනවා. ඉතින් මොනවද ඒ වෙනස්කම්? යෝනි ප්‍රදේශයේ තෙත්වීම වැඩි වෙලා හුස්ම ගැනීම වේගවත් වෙලා රුධිර පීඩනය ඉහළ ගිහින් ඇස් පිය වෙලා මාංශ පේශීන් තද වෙලා පිරිමියෙක් වගේම බාහිර ලක්ෂණ පෙන්වනවා. හැබැයි වැදගත්ම දේ තමයි බහුතරයක් කාන්තාවන් පිරිමි වගේ තරලයක් පිට කරන්නේ නැහැ. බහුතරයක් නැහැ කියන්නේ සුළුතරයකට එහෙම වෙනවා. පරීක්ෂකයන් විසින් හොයාගෙන තියෙන විදිහට කාන්තාවන් 10%ත් 52ත් අතර ප්‍රතිශතයක් සුරාන්තයේදී දියවිදීමක් සිදු කරනවා. අනික් කාන්තාවන් දියවිදීමක් සිදු නොකර යම් ස්වල්ප ප්‍රමාණයක් තරල බැහැර කළා තමන්ගේ සුරාන්තය අත්පත් කරගන්නවා. නමුත් අවාසනාවන්තම දේ තමයි ලෝකයේ අති බහුතරයක් ගැහණු ජීවිතයේ කිසිම දවසක සුරාන්තයක්වත් නොවිඳම මැරිලා යනවා. සංසර්ගයකදී එහෙම එකක් තියෙනවා කියලාවත් නොදන්න කාන්තාවන් අති බහුතරයක් ඉන්නවා. සුරාන්තය ගැන හිතන විඳින පිරිමින්ට තියෙන ඉරිසියා හිතන කරුණ තමයි එක සුරාන්තයකින් පස්සේ පිරිමියෙක් නැවත ලිංගික පිබිදීමක් වෙන්න යම් කාලයක් ගත්තත් ඒ දෙවෙනි පිබිදීම හරි මන්දගාමී වුණත් කාන්තාවකට එක් සුරාන්තයකින් පස්සේ ඒ මොහොතේම තව සුරාන්ත ගණනාවකට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ඒවා හරි ප්‍රබල සුරාන්ත. පැයක් තුල 100 පාරක් වුණත් සුරාන්ත ලබා ගන්න ගැහණියකට පුළුවන්. මේ පිළිබඳව නියම සුරාන්තයක් වින්ද බොහොමයක් දෙනා හොඳින්ම දන්නවා. ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ ලිංගික සම්බන්ධතාවයකදී ගැහණිය ඉලෙක්ට්‍රික් අවන් එකක් වගේ පිරිමියා මයික්‍රෝවේව් අවන් එකක් වගේ කියලා. ඒ කියන්නේ ගැහණිය ඉලෙක්ට්‍රොනික අවන් එකක් වගේ ඉතාමත් හිමින් රත් වෙලා ක්‍රමානුකූලව ඉහළ උෂ්ණත්වයකට පත් වෙලා ඒ ඉහළ උෂ්ණත්වයේ දිග වේලාවක් ගත කළා හිමීට නිවිලා යනවා. හැබැයි පිරිමි මයික්‍රෝවේව් අවන් එකක් වගේ ක්ෂණිකව රත් වෙලා කෙටි වේලාවක් රස්නේ උපරිමයටම ගිහින් ඉක්මනින්ම නිවිලා යනවා. මෙන්න මේ වෙනස නිසා ගොඩක් කාන්තාවන් සුරාන්තය නෙවෙයි හරියට ලිංගික පිබිදීම ලබන්නත් කලින් පිරිමිය තමන්ගේ කාර්යය ඉවර කරනවා. ඒ හින්දා ලෝකේ බොහෝ කාන්තාවන්ට සුරාන්තය මග ඇරිලම යනවා. ඒ වගේම ගැහණියගෙන් ගැහණියට සුරාන්තය ලැබෙන තැන වෙනස් නිසා ඇයගේ ශරීරය නියමිත විදියට අඳුරගන්න බැරි වීමනොත් සුරාන්තය හිමි වෙනවා. සමහර කාන්තාවන් මිය යන තෙක්ම තමන්ගේ ඇඟේ සුරාන්ත කලාපය කොතනද කියලා අඳුරන්නේ නැහැ. පිරිමි ලිංගික අවයවය මතින් පමණක් ලිංගික සතුට ලබන නිසා බොහෝ පිරිමින් කාන්තාවන්ගේ සුරාන්ත කලාප ගැන අහලවත් නැහැ. මූලිකවම කාන්තාවන්ගේ බගමනිය ලිංගික සංවේදනයේ තියෙන හොඳම තැන. පිරිමි ලිංගේන්ද්‍රයන්ට වඩා බගමනිය සංවේදනය ඉතාමත් වැඩි. හේතුව එතන තියෙන සංවේදී ස්නායුවන්ත ප්‍රමාණය පුරුෂ ලිංගයේ තියෙන ගණනට වඩා දෙගුණයක් පමණ වැඩි වීම. ලිංගික සම්බන්ධතාවක් ආරම්භ කරද්දිම පිරිමිය කාන්තාවගේ පියයුරු රහස් ප්‍රදේශයට අවධානය යොමු කරත් ඇතැම් කාන්තාවන් බෙල්ල, කම්බුල්, කම්පෙඩි, තොල්,
පායගිලි වගේ ස්ථානවලින් සුරාන්තය අත්පත් කර ගන්නවා. හිඳිනවා. එහින්දා ලිංගික සම්බන්ධතාවයකදී ඉක්මනින් ශිෂ්ණයේ යෝනියට ඇතුල් කරන්න හදිසි වෙන්නේ නැතුව ගැහැණු සිරුර ලිංගික උත්තේජනය වෙන තැන් මුලින්ම හඳුන ගන්න ඕන. ගැහැණු සුරාන්තය ගැන කතා කරද්දී G-spot එක ගැන කතා නොකළොත් ලොකු අඩුවක් වෙයි. සුළුතරයක් දන්න නමුත් බහුතරයක් නොදන්න මේ G-spot එක කියන්නේ කාන්තාවන්ගේ ලිංගික සංවේදනය වැඩියෙන්ම දැනෙන තැන. මේකත් කාන්තාවන් බොහෝ දෙනෙක් Tamanගේ ඇඟේ තියනවද කියලාවත් නොදන්න තැනක්. මෙතන යෝනි මාර්ගය ඇතුලේ අඟ 2-3ක් විතර ඇතුළට වෙන්න තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. මෙතන ස්පර්ශ කරද්දී මුත්‍ර කිරීමට අවශ්‍ය ආකාරයේ සංවේදනයක් ක්ෂණිකවම දැනෙනවා. ඔබටත් අන්න එහෙම වුණොත් මෙතන අඳුන ගන්න පුළුවන්. මෙතෙන්ට පුරුෂ ලිංගයෙන් හෝ වෙන යම් ක්‍රමයක් මගින් ඇතුළට දැමීමෙන් ගැනීමෙන් තෙරපීම් සිදු කිරීමෙන් අර ඉහතින් කිව්ව දියවිදීමක් සහිත සුරාන්තයක් සහ ස්ක්‍රීන් ග්‍රන්ථි සුරාන්තයක් අත්විඳින්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් යෝනිය කියන්නේ නිරන්තරයෙන්ම යම් තෙත් ගතියක් සහිත තැනක්. කැප්කෙල අසල ග්‍රන්ථි වලින් එන ශ්‍රාවයකින් යෝනිය තුල නිතරම තෙත් පරිසරයක් නිර්මාණය කළ තියෙන්නේ යෝනියේ මූලිකම වැඩේ වෙන දරු පිළිසිඳ ගැනීමකට පහසු වෙන්න. ඒ කියන්නේ තෙත් සහිත ස්වභාවය නිසා ශුක්‍රාණු වලට යෝනි මාර්ගය තුලට පිහිනගෙන යන එක පහසු කරනවා. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට දවසකට මේ තරලය මිලිලීටර් 2-5 අතර ප්‍රමාණයක් පිට වෙනවා. ඒ වගේම ඔසප් වීම, උපත් පාලන ක්‍රම, මානසික ආතතිය, ඩිම්බ පිටවීම, ආසාදන වගේ හේතු නිසා මේ තෙත් ගතිය අඩු වැඩි වෙනවා. ඒ වගේම කාන්තාවකට ලිංගික හැඟීම් ඇති වෙද්දිත් ගැප් කියල අසලිනුයි, බාතෝලියන් ග්‍රන්ථි වලිනුයි අවරණ ඒ වගේම ලිස්සන සුළු ශ්‍රාවයක් පිට වෙනවා. මේ ශ්‍රාවය පිට නොවන අයට පුරුෂ ලිංගය අතුල් කිරීම අපහසු වෙන නිසා ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්නත් වෙනවා. ඉතින් ඉහතින් සඳහන් කරපු ඔක්කොම පහු කරලා හොඳ සුරාන්තයක් ලැබුවම තමයි දිය විදීම වෙන්නේ. හැබැයි මේ දිය එන්නේ යෝනි මාර්ගයෙන් නෙමෙයි. මේ දිය එන්නේ මුත්‍ර මාර්ගයෙන්. මේවා එන්නේ මුත්‍රාශය තුලින්. හැබැයි ඒ දියවේ මුත්‍ර වලට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මේ දියේ 90%ක්ම තියෙන ජලය. ඊටු 100% එකක් ක්ලෝරයිඩ්, කැල්සියම්, ඇමයිනෝ අම්ල, ලිපිඩ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තව විශේෂම දෙයක් මේකට එකතු වෙනවා. ඒ තමයි ස්කින් ග්‍රන්ථි ශ්‍රාවය. ඉතින් දැන් ඔයාලා හිතයි මොකද්ද මේ ස්කින් ග්‍රන්ථි ශ්‍රාවය කියන්නේ කියලා. මුත්‍ර මාර්ගයට චුට්ටක් පහළින් යෝනි විවරය පටන් ගන්න කලින් තැනක ස්කින් ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. ඉතින් G-spot එක උත්තේජනය කළ ලැබෙන සුරාන්තයේදී මෙන්න මේ ස්කින් ග්‍රන්ථියනොත් කිරිසුදු තරලයක් ශ්‍රාවය වෙනවා. අර මම මුලින්ම කිව්ව දිය විදුමෙහි විදින දියට මේ තරලයක් එකතු වෙනවා. ඉතින් මේ ගැන පරීක්ෂණ කරපු අය කියන විදිහට නියම විදියට මූලික පියවර පහු කරලා ඇවිල්ලා G-spot එක උත්තේජනය කළා සුරාන්තය ලබන අය බහුතරයකට මේ දිය විදුම අත්විඳින්න පුළුවන්. සංස්කෘතිය සදාචාරයක තහංචි පැනවත් ස්ත්‍රී ශරීරය කියන්නේ එකම රසගුල්ලාවක්. බහුතරයක් ගැහැණු පිරිමි දෙපාර්ශවයම අඩුම ගානේ ශරීරයේ අවයවයවත් නිවැරදි විදියට අඳුරගන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට සුරාන්තය ඉබේම මගහැරිලා යනවා. නමුත් හොඳ සුරාන්තයක් සහිත ලිංගික සම්බන්ධතාවයකින් පස්සේ ශරීරයට මානසිකත්වයට ඉතාම වැදගත් හෝමෝන රාශියක් නිකුත් කරනවා. ඒ විතරක් නෙවෙයි රුධිර සංසරණය වේගයෙන් සිද්ධ වෙලා ඇඟේ අනවශ්‍ය මේද සහ කැලරිත් දහනය කරනවා. ඉතින් ගැහණියකට ජීවිතයේ සුරාන්තය අවශ්‍යම දෙයක් නේද? මේක තමයි සුරාන්තයේ විද්‍යාව. ඊළඟ වීඩියෝ එකකින් ගැහණියක් මේ සුරාන්තයකට රැගෙන යන්න පුළුවන්. ඒ සඳහා ඔයාලා ස්පර්ශ කරන්න ඕන තැන්, කරන්න ඕන විදිය කොහොමද කියලා දෙන්න. ඔයාලා නොදන්න දේවල් ගොඩක් අරගෙන ආපු මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට ෂෙයා කරලා සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලමින් අදට සමු ගන්නවා. ආදරයට ආදරය කරන හැමෝටම ආදරේ උතුරන්න ලැබේවා.